කපාගත් මස් ටික සොඳින් සෝදා ගන්න. ඇත්තලියක් ලිප තබා රත් වූ පසු පොල් තෙල් ස්වල්පයක් එකතු කරගමු. පොල් තෙල් දැක්වී වචන විට මේ හැඳින් කවලම් කරන්න. පොල් තෙල් ගන්න ඊට පස්සේ ඒ චිකන් ටික එකතු කරන්න. සොඳින් කවලම් කරගන්න. ඉතින් සියහින් අලුත් මසාත බලන්න. අපි එතකන් කරමුණු සම්පේ සුදුරුණු රතු ලුණු ඉඟුරු එනසල් කාබුනැටි කොටාගමු ටික අපි ලියාගන්නේ. අපි මේකට ඒ ටික කොටලා තමයි දාන්නේ. ලියල් දාන වගේ නෙමෙයි කොටලා දාද්දි හොඳ රස එනවා. කරපුංචි තම්බේ කොටන්නේ මේක අපි සාමාන්‍ය වෑන් වල දාන විදිහට දානවා. මේකට ලුණු සුදු ලුණු ටික ඉඟුරු එනසල් කරාවුනටි කොටලා දාගමු. එනසල් කරාවුනටි හොඳින් කොටා ගන්න ඕන පිටි වෙන්නම. රතු ලුණු සුදු ලුණු ඉඟුරු නම් කැඩ තිබ්බට කමන්නේ. දැන් හොඳට කෙරලා තියෙන්නේ. ඒක නැත්නම් බෙනවා. කම්මේ පොඩ්ඩක් හැන්දක් කරන් කවලම් කළගමු. පොඩ්ඩක් තෙල් වලින් කවලම් කරන හින්දා දැන් බෙරින් පොඩ්ඩක් අඩිය අල්ලන්න බලනවා. වතුර එකතු කරන්න එපා. තෙල් විතරයි එකතු කරන්නේ. තෙල් වලින් තැම්බෙලා චිකන් වල තියෙන තෙල් වලින්ම ආයෙක තැම්බෙනවා. ඊට පස්සේ මේක ලුණු එකතු කරමු. භාගයක් වගේ තැම්බෙද්දි හොඳින් කීවතාවම කවලම් කරගන්න. දැන් අපි මේක පොඩාගත්ත ඉදිරියට පුදුම එකතු කරගමු. පොඩ්ඩක් කවලම් කරලා දෙන්න. ඒක සම්පූර්ණ කරගෙන එකතු කරගන්න. ඊට පස්සේ මේක කවලම් කරලා මස් කටි දාලා මස් කටි ගත්ත පිළි වුඩක් දෙන්න. ඉතින් ගාලා කරගන්න තෙල් එක. හොඳට තැම්බෙන්න අස්සල හොඳට වදින්නත් එක්ක. ඊට අපි ඒකට වතුර තුවාලයක් එකතු කරන්න. වලට හොදි වුණා. ඒක වතුර වැඩි එකතු කරගන්න. ඉතින් නැතුව ගන්න ඕන වතුර වැඩි එකතු කරන පොඩ්ඩක් තිබ්බනම් අර
තව පොඩ්ඩක් හොඳට තැම්බෙන්න ඕනේ නේද මේ 3-5ක. දැන් යාළුවෝ මස් එක හරියලා තියෙන්නේ. දැන් කෑම මේසෙට ගන්න තමයි තියෙන්නේ. එයාලත් හදලා බලන්න මේ විදිහට රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහස්.